යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ගෙනාවේ ග්‍රොසරි shopping වීඩියෝ එකක්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. මම මොනවද ගෙදරට ගෙනාවේ කියලා බලන්න. මෙතන පොල් තෙල් බෝතලයක් අරන් තියෙනවා. ලොකු නූඩ්ල්ස් පැකට් එකයි. උම්බලකට බෝතල් එකයි. ඉතින් ඔයාලට මම කියන්න ඕනේ මේ අපිට මාසෙකටම පාවිච්චි කරන්න පුළුවන් තරමට බඩු ගන්න නෙමෙයි. අපිට මේ ටික සතියකට වගේ තමයි ඉතින් ඇති වෙන්නේ. සතියකට කියන්නේ සමහර දේවල් තියෙනවා සතියකට වඩා පාවිච්චි කරන්න පුළුවන් දේවල්. සමහර දේවල් ඉතින් සතියක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තව කොත්තුමී පැකට් දෙකක් ගත්තා. පරිප්පු වර්ග දෙකෙන්ම ගත්තා. පාන් පිටි පස්සේ බිත්තර ගත්තා. බිත්තර නම් එතන තියෙනවා 20ක් වගේ. බිත්තර පොඩ්ඩක් අපිට වැඩිපුර යනවා ගෙදර. ඔක සමහරට සතියකට ඉතින් මදිත් වෙනවා ඇතිත් වෙනවා. ඒකයි මම කිව්වේ සමහර දේවල් මාස 7කට ඇති සමහර දේවල් සතියකට මදි වෙන්නත් පුළුවන්. කොත්තුමී පැකට් දෙකක් ගත්තා. එතකොට කඩල ඇට වර්ග ගත්තා. අපේ ගෙදරට කොහොමද ඇට වර්ග ටිකක් ගේනවා. උදේට ගොඩාක් දුරට තියෙන ඇට වර්ග මොනවා හරි තමයි අපි හදන්නේ. එතකොට සම්පෝස පැකට් එකක් ගෙනාවා. මිරිස් කුඩු ගත්තා. සීනි. ඉතින් තව දෙයක් දැන් මේ සමහර දේවල් අපි මෙතනින් ගත්ත මේ ගෙදර කලින් කරනකෝ ඒවත් තියෙනවා. ඒ නිසා මෙතන පොඩි ප්‍රමාණයක් ගත්ත දේවලුත් තියෙනවා ඉතින්. එතකොට බබාට චීස් එකක් ගත්තා. ඔය තියන්නේ රතු ලුණු, සුදු ලුණු ඒ වගේ දේවලුත් ගත්තා. කරවල ඔය තියන්නේ රටඉඳි. ඒව ගත්තේ බබාට. රටඉඳි, රට කජු මොනවද එතකොට රටඉඳි, රට කජු, මුද්ද රස පළං. ඒ මම දෙන්නේ මේ පොප්කෝර්න් එකට බඩිරිඟුවට. බබාට ඔය කන්න ඉතින් වෙලාවකට මම හදලා දෙනවා. ඒ නිසා ඉතින් බඩු ගේනකොට ඒවත් කියනවා. එතන තියෙන්නේ තේ කුඩු, කෝපි කුඩු, අබ ඒ වගේ. ඔය තියන්නේ එනසාල් පැකට් දෙකක්. කරදමුළු කරම්බුලට පැකට් දෙකක්. ඒ ටික තමයි එතන ඒ බෑග් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු තව මොනවද ගත්තේ කියලා. අපි ඉතින් ගොඩාක් දුරට දැන් සමහර දැන් හාල් එහෙමනම් අපි ලොකුවට කිලෝ 10-20 එකපාර ගේන්නේ නැහැ. 5ක් තමයි ගේන්නේ. 5 ඉවරුනහම ගේන කියන්නේ ගොඩක් වෙලාවට පරණ වෙනවනේ. ගොඩක් ගෙනත් තියාගත්තම ඇට වර්ගයනත් එහෙමයි. අපි ඔය 500ක් කිලෝ එකක් ඒ වගේ තමයි ගන්නේ. කිව්වුනහම ආයෙ ගේනවා. ඒ කියන්නේ මට අත්දැකීමෙන්ම මේ තියෙනවා කඩල වලට එහෙම ඇට වර්ග වලට මුල් විදිනවා. එතකොට අර පරණ වෙනවනේ. ඒ නිසා අපි කරන්නේ ඒක ඉවරුනහම තමයි තව ඊළඟ ටිකක් ගේන්නේ. නැත්නම් අපි මෙහෙම ඉතින් ගන්න ඕනේ නැහැනේ පරණ වෙලේ. ඒක මම කියවල සමහර ඒවා ඉතින් සතියකට විතර පාවිච්චි කරන්න. සමහර ඒවා සතියකට වඩා පුළුවන්. එහෙම. ඉතින් ඊළඟට තියෙනවා හඳුන් කූඩු එකක් තියෙනවා. බේබි සබන් එකක්. තව සබන් දෙකක් තියෙනවා. ඒකෙන් ඉතින් මම ගත්තා මට ෂැම්පූ කන්ඩිෂනර් ඒ වගේ ගත්තා. ඊට පස්සේ බබාට ටූත් පේස්ට් එකක් ගත්තා. තව මම ඉතින් මේ දේවල් මේ ගත්තේ ගේ ළඟම තියෙන ඉතින් අපේ සුපර් සිටියක් තියෙනවා. ඒකෙන් තමයි ගත්තේ. ඒතකොට ඉතින් ඒක හැමදේම තියෙනවා. එකම තැනින් ගන්න පුළුවන්
නිසා එතන තියෙන හැමදේම ඉතින් මම එකම පාර එකම තැනින් ඉතින් ගන්නවා. ඔය මම පෙන්නේ එතකොට සබන් ගුඩු පැකට් එකක්. ඔය භාජන හොදන සබන්. මම ඒවන් තමයි මේ පැක් එකක් තමයි ගන්නේ වලං භාජන ඒ දේවල් හොදන්න. එතකොට ටූත් බ්‍රෂ් දෙකක් ගත්තා. ඔය තියෙන්නේ බබාට ෂැම්පෝ එකයි ක්‍රීම් එකකුයි. එයාටත් එහෙමයි මම ලොකු ප්‍රමාණයක් තියෙන ක්‍රීම් ෂැම්පෝ කොලොන් ඒ වගේ දේවල් ගන්නෙ නැහැ. ඔය තියෙන්නේ වැස්ලින් එකක් මට ක්‍රීම් එකක් ඇලෝ ජෙල් එකක් ගත්තා. ඒ දේවල් නම් මට තමයි ඉතින් ගත්තේ අනිත් ඒවා බබාට. ඉතින් මම බබාටත් මේ ලොකු ප්‍රමාණ වලින් ගන්නෙ නැහැ. එයාලා ගන්න පොඩි ප්‍රමාණයක් තියෙන ඒවා තමයි. එතකොට ඒවත් මේ සතියකින් සමහරලාට සතියකින් ඉවර වෙනවා. සමහර ඒවා සතියකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම දැක්කල මේ එක වීඩියෝ එකක් තියෙනවා YouTube එකකින් තමයි මම දැක්කේ මේ අර බබාලට පාවිච්චි කරන දේවල් ඕපන් කරාට පස්සේ ගොඩාක් කල් තියාගන්න හොඳ නෑ කියලා වගේ එහෙම වීඩියෝ එකක් දැක්කා. දැන් අර බබාලට ඔය පැන්ඩෝල් සිරප් එකක් වුණත් කියනවානේ මාසෙන් මාසෙට පුළුවන් නම් එකක් අලුතෙන් ගන්න කියලා. බැරිම කෙනෙකුට ඉතින් බල කරන්න බෑනේ. එහෙම නෙමෙයි අර වීඩියෝ එකක් මම දැක්කා මේ පුළුවන් තරම් ඉතින් අර අලුතෙන්ම දෙන්න කියලා වගේ හැම වීඩියෝ එකක්. ඒ නිසා ඉතින් අපි යට පොඩිම මේ ප්‍රමාණ වලින් තියෙන ඒවා තමයි ගේන්නේ. ඉතින් ඔයාලට මතක් කරනවා වීඩියෝ එක බලන ගමන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙන්න කියලා තාත්තෙන් මතක් කරනවා. ඉතින් මගේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් එහෙම තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරනවා. මේ විදිහට බඩු ගන්න එක වාසීද අවාසීද ඔයාලා කොහොමද ගන්නෙ? මේ දේවල් ඉතින් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. ඉතින් අදට එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. බයි.